ආයිබෝන් යාළුවනේ සොබාදාම YouTube channel එකට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේ ශාකයේ දිහා බලපු ගමන් කියන්න පුළුවන්ද මොකද්ද මේ ශාකය කියලා? බලන්න නිකන් කොළ දිහා බලලා කියන්න පුළුවන්ද කියලා එකපාරට කිව්වම වටිනාකමක් නැහැනේ. කොළ දිහා බලලා කියන්න බාන්න දන්න අය වතු වල තියෙනවා නම් ගොඩක් අය දන්නවා. ඉතින් ගෙඩිත් පෙන්නලම කියන්න වෙයිද? ඔන්න දැන් කොළ පේන්න තියෙනවා. ඕගොල්ලන්ට දන්නවා නම් වත්තේ තියෙනවා නම් දැකලා තියෙනවා නම් කියන්න පුළුවන් මේ ගහ මොකද්ද කියලා. ටයිම් එකක් ඕනද? ඔන්න දැන් ගෙඩිය දෙක පෙනීගෙන එනවා. බලන්න මං ගෙඩි ටිකක් පෙන්නලාම කියන්නම්කෝ ගහේ නම. ඒකට ඕගොල්ලන්ට මං chance එකක් දුන්නා වගේ වෙනවනේ නේද? කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් අය වීඩියෝ එකේ මම කියන්න කලින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න දැන් ගෙඩිත් පෙන්නවා. මොනවද? නමිනං. අපේ ප්‍රදේශයේ නම් කියන්නේ නමිනං කියලා. තවත් ප්‍රදේශවල මොනවා හරි නම් වලින් හඳුන්වනවද කියන දන්නේ. එහෙම නම් වලින් හඳුන්වනවා නම් ඒ නම් දාලා කමෙන්ට් එකක් දාන්න. අපිත් ආසයි ඒ නම් දැනගන්න. මොකද ලංකාවේ එක එක ප්‍රදේශවල එක එක පැතිවල ව්‍යවහාරය අනුව සමහර ශාක වලට ගස් වලට පවා සත්තුන්ට කියන එක එක නම් වෙනස්. ඉතින් මේ අපේ ප්‍රදේශය කියන්නේ නමිනං කියලා මේ විදිහට පොකුරු පිටින් හැදෙනවා. ගොඩක් වෙලාවට කඳේ හැදෙන්නේ පොළොවට කිට්ටුව තමයි හැදෙන්නේ. මේ අපේ ගහේ නම් මේ උඩටම හැදිලා තියෙනවා. ගොඩක් වෙලාවට පොළොවට කිට්ටුව ඒ කියන්නේ පොළොවේ ඉඳන් අඩියක් එකමාරක් උඩට තමයි නමිනං ගෙඩි හැදෙන්නේ. මේ බන්න හොඳට පැහිලා තියෙන්නේ දැන්. ඔය හොඳටම පැහිලා තියෙන්නේ. මම වීඩියෝ එක අන්තිමට ඕගොල්ලන්ට පෙන්නන්න මේක ඇතුළ කොහොමද කියලා. නිකන් ඇපල් වගේ නියමටම තියෙනවා. ඉතින් මේවා මේ ටික පැල කරන්න අමාරු කියන්නේ එහෙම නෙමෙයි ඇටයක් හිටියොත් පැල වෙනවා. හරි හිමින් පරිස්සම් කරලා ගහ විශාල ලොකු කරගන්න ඕනේ. ඊට පස්සේ මැරෙන්නේ නැහැ. වතුර එහෙම දාලා හොඳට හදන්න ඕනේ. මුල් කාලේ පැල කරගන්න අමාරුයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ වුණාට හදාගත්තයින් පස්සේ කිසිම කරදරයක් නැහැ. හොඳට පළ දරනවා. එකපාර හැදුනම මේ ගොඩාක් තියෙනවා බෙදා ගන්න අහල පහලයිටත් දෙන්න පුළුවන් තරම් හැදෙනවා. ඔය බලන්න දැන් පොඩි ඒවා ඉඳන් ලොකු දැන් ඔය පැහිලා තියෙන ඒවා වෙනකන් ඉඳන් තාම චූටි ලපටි ඒවත් තියෙනවා. එතකොට අර ඕගොල්ලන්ට පේනවා කුඩිත්තු වගේ තියෙන එහෙම සාමාන්‍යයෙන් හැදෙනවා. ඒ කුඩිත්තු වර්ගයක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒවා හොදපොම යනවා. කුඩිත්තු නම් අර චූටියට බඩ ගන්න එහෙම යන්නේ නිකන් පිටි වගේ මං හිතන්නේ මේ ඇඹලියෝ කියලා සතුත් జాතියක් ඉන්නේ දිමි වගේ. අන්න උන් මේ ගහේ ඉන්නවා. උන් ඔය මොනවා හරි උන්ගේ ද්‍රාවණයක් ගෙනල්ලා මේවැ ගානවා වෙන්න පුළුවන්. කුඩිත්තු නම් නෙමෙයි. කුඩිත්තු කියන එක චූටියට සුදු පාටට ඇවිදිනවනේ නේද? මේ බලන්න මේ ගහේ උඩ දැන් මෙතන මේ අඩි 4ක් විතර උඩත් ගෙඩි හැදිලා තියෙනවා. ඔය පේනව නේද? නමිනං නිකන් ලොකු මහන්සියක් නැහැ හිටවන්න තියෙන්නේ. ඔය ගෙඩියක් කොහෙන් හරි හම්බුනාම කියලා හිටවන්න පොඩි කාලේ වතුර ටිකක් දාලා පොඩ්ඩක් පරිස්සම් කරගත්තොත් ගහ උඩට ගියායින් පස්සේ මැරෙන්නේ නැහැ. වතුර ඕන මුල් කාලේ වතුර නැතුව මේ හදා ගන්න හරි අමාරුයි. ඔය බලන්න කඳේ ඉඳන්ම ගෙඩි හැදෙනවා. හැබැයි මේවා දිගටම හැදෙනවා. ඊට පස්සේ ටිකින් ටික මේ නැති කාලයක් නැහැ. දිගටම ගෙඩි කීපය හරි හැදෙනවා. ඔය වගේ ගහ උස යන දැන් මේ ගහ අඩි 8ක් විතර උඩට ගිහිල්ලා තියෙන්නේ. ඔය පේනවද උඩ? හොඳයි යාළුවනේ බලන්න එනං ගෙදර තියන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕගලන්ට බලන්න තමයි ගෙනාවේ. මේක නම් අපේ වත්තේ අපි හිටවපු ගහක්. ඉතින් මේ වගේ කොහේ හරි අහලා පහලා හරි තිබුණත් මම වීඩියෝ කරලා ඕගලන්ට දානවනේ බලන්න. ඉතින් මේ මම ඕගලන්ට පෙන්නන්නම්. ඕන් එහෙනම් බලා ගන්න අපි මේ කපපු ඒවත් මෙතන තියෙනවා. මේ වීඩියෝ එක කරන ගාම අපේ ඒ ගහෙන්ම කඩාගත්ත නමිනං ගෙඩි බලන්න ඕන දැන් කපලා පෙන්නන්නම් කොහොමද කියලා. ඔය බලන්න ඇතුළ නිකම් ෆ්‍රෙෂ් එකටම තියෙනව නේද? හරිම රසයි. ඇඹුල් මිශ්‍ර පැණි රහක් තියෙන්නේ. ලුණු චුට්ටක් දාගත්තම මාරම රසක් තියෙන්නේ. මේවා ඉතින් ස්වභාව ධර්මයේ දේවල් අපිට ලං කරගෙන කන්න බොන්න හදා ගන්න ඕන. කඩවලත් මේවා තියෙනවා මං හිතන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඔය පළතුරු කඩවලත් ඇති ගන්න. මේක ලොකු මහන්සියක් නැහැ. පැලයක් හිටව ගත්තා නම් මුල් කාලේ වතුර ටිකක් දාන්න විතරයි තියෙන්නේ. එහෙනම් හොඳයි යාළුවනේ. ආයෙ දවසක මේ වගේ වටිනා කින වීඩියෝ එකක් අරන් එන්නම්.